Far Cry 5 කියන්නේ ටිකක් අමුතුම සහ භයානක විදිහේ කතාවක් තියෙන ඕපන් වර්ල්ඩ් ගේම් එකක්. මේ කතාව ගෙතෙන්නේ ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයේ තියෙන හෝප් කවුන්ටි කියන ප්‍රදේශය වටයි. මෙන්න මෙහි සම්පූර්ණ කතා සාරාංශය. ආරම්භය. ඊඩන්ස් ගේට් ආගමික කල්ලිය. හෝප් කවුන්ටි ප්‍රදේශය ජෝසෆ් සීඩ් ද ෆාදර් නමැති පුද්ගලයෙක් විසින් මෙහෙයවන ප්‍රොජෙක්ට් ඇට් ඊඩන්ස් ගේට් කියන ආගමික කල්ලියක් විසින් අත්පත් කරගෙන ඉන්නවා. ලෝක විනාශය ළඟ බවත් තමන්ගේ කල්ලියට එකතු වන අයව පමණක් තමන් බේරා ගන්නා බවත් මොහු පවසනවා. ඔයා ද ජූනියර් ඩෙපියුටි රුකි සහ පොලිස් කණ්ඩායමක් හෝප් කවුන්ටි එකට යන්නේ ජෝසෆ් සීඩ්ව අත්අඩංගුවට ගන්නයි. නමුත් ඒ උත්සාහය අසාර්ථක වෙනවා, හෙලිකොප්ටරය කඩා වැටෙනවා සහ ඔයාගේ සගයන්ව කල්ටික විසින් අල්ලා ගන්නවා. ප්‍රධාන දුෂ්ටයෝ The Heralds. ජෝසෆ් සීඩ්ට අමතරව ඔහුගේ සහෝදර සහෝදරියන් තිදෙනෙක් මේ ප්‍රදේශයේ කොටස් 3ක් පාලනය කරනවා. ඔයාට සිද්ධ වෙනවා මේ 3 දෙනාව පරාජය කරලා ඔයාගේ යාළුවන්ව බේරගන්න. 1. ජෝන් සීඩ්, හොලන්ඩ් වැලි. මොහු මිනිසුන්ට වද හිංසා පමුණුවමින් තම පව් සමා කර ගැනීමට yes කියන්න බල කරනවා. 2. ජේකබ් සීඩ්, වයිට්ටේල් මවුන්ටන්ස්. හිටපු සොල්දාදුවෙක් වන මොහු මිනිසුන්ව දරුණු ඝාතකයන් බවට පත්කිරීමට මානසිකව පුහුණු කරනවා. මයින්ඩ් කන්ට්‍රෝල්. 3. ෆේත් සීඩ්, හෙන්බේන් රිවර්. ඇය ද බ්ලිස් නමැති මද්‍රව්‍යයක් භාවිතා කරලා මිනිසුන්ව සිහිනයක් වගේ ජීවත් කරවමින් ඔවුන්ව පාලනය කරනවා. ප්‍රතිරෝධය ද රෙසිස්ටන්ස්. ඔයා තනිවම නෙවෙයි මේ සටන කරන්නේ. ප්‍රදේශයේ ඉන්න සාමාන්‍ය වැසියෝ එකතු වෙලා හදාගත්ත රෙසිස්ටන්ස් කණ්ඩායම ඔයාට උදව් කරනවා. මේරි මේ නික්රාය වගේ චරිත මෙහිදී විශේෂයි. ඔයා සිතියමේ තියෙන ප්‍රදේශ නිදහස් කරගන්නකොට සෙනග ඔයා වටා රොක් වෙනවා. අවසානය ද කලැප්ස්, ලෝක විනාශය. ඔයා ජෝසෆ් සීඩ්ගේ සහෝදර සහෝදරියන් තිදෙනාවම මරා දැමූ පසු අවසාන සටන සඳහා ජෝසෆ් ඉන්න තැනට යනවා. එතනදී ඔයාට තීරණ දෙකක් ගන්න ලැබෙනවා. වෝකවේ, ඉවත්ව යාම. ඔයා සහ යාළුවෝ එතනින් පිට වෙන්න යනවා. නමුත් වාහනය ඇතුලේදී ජේකබ් සීඩ් භාවිතා කරපු සින්දුවක් Only You ඇහෙනවත් එක්කම ඔයා නැවතත් පාලනයෙන් ගිලිහෙන බව ඉඟි කරමින් ගේම් එක අවසන් වෙනවා. රෙසිස්ට්, විරෝධය දැක්වීම. මේක තමයි කතාවේ නියම අවසානය. කැනන් එන්ඩිං. ඔයා ජෝසෆ් සමග සටන් කරලා ඔහුව පරාජය කරන්න යනකොටම ඇත්තටම පරමාණු බෝම්බ, නියුක්ලියර් බෝම්බ්ස් පිපිරෙන්න ගන්නවා. ජෝසෆ් කිව්ව වගේම ලෝක විනාශය ආරම්භෙනවා. ඔයා සහ ජෝසෆ් වාහනයකින් පැනලා යනකොට ඒක අනතුරට ලක් වෙනවා. අවසානයේදී ජෝසෆ් ඔයාව බංකරයකට ඇදගෙන ගිහින් ගැට ගහනවා. ජෝසෆ් කියනවා මම හරි. ඔයා හැමදීම විනාශ කළා. දැන් අපි දින්නා විතරයි ඉතිරි කියලා. විශේෂ කරුණ. මේ කතාවේ ඉතිරි කොටස සහ ලෝක විනාශයෙන් පස්සේ මොකද වුනේ කියලා දැනගන්න Far Cry New Dawn ගේම් එක සිල්ලම් කරන්න වෙනවා. Far Cry 5 කියන්නේ අපි හිතන තරම් ලේසියෙන් නපුර පරාජය කරන්න බැහැ කියන පණිවිඩය දෙන ටිකක් අඳුරු අවසානයක් තියෙන ගේම් එකක්. ඔයා වැඩියෙන්ම කැමති Far Cry ගේම් එක මොකක්ද? පහලින් කමෙන්ට් ටිකක් දාන්න.